අපි නම් වාහනයක ගමනක් ගිහිල්ලා ආවට පස්සේ වාහනේ එන්ජින් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා දානවනේ. හැබැයි මේ මිනිස්සුන්ට නම් කවමදාවත් වාහනේ එන්ජින් එක ඕෆ් කරලා තියන්න බෑ. මෙයාලගේ වාහනවල එන්ජින් එක හැමදාම ඔන් කරලම තමයි තියන්න වෙන්නේ. මේ තමයි ලෝකෙ සීතලම නගරේ ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිතය. සාමාන්‍යයෙන් මේ නගරේ ජීවත්වන මිනිස්සුන්ට තමන්ගේ වාහනේ එන්ජින් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා තියන්න බෑ. මොකද මේ නගරේ තියෙන අධික ශීතල නිසා එන්ජින් එක ක්‍රියා විරහිත වෙලා තියෙන වෙලාවට එන්ජින් එකේ සමහර කොටස් වලට හානි සිද්ධ වෙලා එන්ජින් එක සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙලා යන්න පුළුවන්. එතකොට ඉතින් මේ අධික ශීතලත් එක්ක මේ වාහන අලුත් වැඩියා කරලා ආපහු පණ ගන්නවනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ඉතින් නිකමට හිතන්නකෝ වාහනයක තියෙන යකඩ කොටස් පවා අක්‍රිය කරන්න තරම් මේ සීතල කොයිතරම් භයානකයිද කියලා. ඒ විතරකුත් නෙවෙයි, දිනපතා නාන එකත් මෙයාලට තියෙන ලොකුම ලොකු අභියෝගයක්. මොකද සෙල්සියස් අංශක 60ක් තරම් ඉතාම අඩු උෂ්ණත්වයකදී නානවතියා මූණ හොදනවා කියන්නේත් හරිම අමාරු වැඩක්නේ. ඒ විතරකුත් නෙවෙයි, ගෙදරින් එළියට බහැලා විනාඩි කිහිපයක් ඇතුළත මේ මිනිස්සුන්ගේ තොල් පවා පැලෙන්න පටන් ගන්නවා. හැබැයි වේදනාකාරීම දේ ඒක නෙවෙයි, මේ අධික සීතල නිසා මිනිස්සුන්ගේ නහය ඇතුළ පවා මිදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතාම ඉක්මනින් කොණ්ඩය, රැවුල, ඇහිබැම වගේ ගොඩක් දේවල් මිදෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මෙච්චර වෙලා මේ කතා කරේ ලෝකෙ සීතලම නගරය වෙන ඔයිමියාකෝන් නගරය ගැන. ඉතින් නිකමට හිතන්නකෝ ඔයාටත් මෙන්න මේ නගරේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කැමතියිද?